Hi guys, කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් මම ඔයාලට හරි ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි කොහොමද ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්නේ කියලා තමයි අද මම ඔයාලත් එක්ක වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න යන්නේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් ගොඩක් කැමති වෙයි කියලා. අපි යමු වීඩියෝ එකට. බාහිර පෙනුම, අපි අඳින පළඳින විදිහ, අපි කතා බහ කරන විදිහ, ඒ වගේම තමයි අපේ පෞරුෂත්වය, මේ හැමදේම බලනවා අපි ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙන්න. අද තියෙන සමාජෙත් එක්ක අපේ බාහිර පෙනුම ගොඩක් බලපානවා අපි ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඉතින් අපි ආකර්ෂණීයව ඉන්නවා නම් ඇත්තටම සමාජයෙන් අපිව දකින්නේ ආකර්ෂණීය පුද්ගලයෙක් බවට. පළවෙනි දේ තමයි අපි අඳින පළඳින විදිහ. ඉතින් ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙන්න අපිට ගොඩක් ප්‍රධානම බලපාන දෙයක් තමයි අපි අඳින පළඳින විදිහ. ඉතින් අපි අඳින ඇඳුම පිරිසිදුව පිළිවෙලකට අඳිනවා නම් ඇත්තටම ඒක ගොඩක් ආකර්ෂණීයයි. ඒ වගේම තමයි එකපාරක් ඇඳපු ඇඳුමක් අපි ඒක සෝදන්නේ නැතුව ආයෙත් පාරක් අඳිනවා නම් ඒක ඇත්තටම සුදුසු දෙයක් නෙමෙයි. ඒක කිසිම ආකර්ෂණීයත්වයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඒක හොඳට පිරිසිදු කරලා ලස්සනට පොඩි වෙලා තියෙනවා නම් අයන් කරලා ලස්සනට ඔයාලට අඳින්න. මොකද අපි අඳින පළඳින විදිහෙන් අපේ ආකර්ෂණීයත්වය ගොඩක් වැඩි වෙනවා. ඔයාට ගැලපෙන ඩිසයින්, ලස්සන පාට, ඔයාගේ ස්ටයිල් එකට ගැලපෙන විදිහට තමයි ඔයා අඳින්න ඕනේ. ඔයාට ගැලපෙන්නේ නැති ඇඳුම් අඳින ඒකෙන් ඔයාගේ ආකර්ෂණීය බව අඩු වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ගැලපෙන ස්ටයිල් එකක්, ලස්සන ඩිසයින් එකක් අඳින්න. ඒ වගේම තමයි අපිට ගැලපෙන ඇඳුම් තෝරගන්න ඕනේ. අපිට ගැලපෙන්නේ නැති ඇඳුම් අඳින්නේ නැතුව අපේ ෆිගර් එකට ගැලපෙන විදිහට අපි ඇඳුම් තෝරගන්න ඕනේ. ඔයාට කොන්ෆිඩන්ස් ඇති වෙන ඇඳුම් ඔයා තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඇඟ පේන්න ඇඳුම් ඇඳා කියලා අපි ආකර්ෂණීය වෙන්නේ නැහැ. ඉතින් ඔයා හොඳට තෝරලා බේරලා ඔයාට ගැලපෙන ස්ටයිල්, ඔයා කරන්න කැමති ෆැෂන්, ඔයාට ඒ ෆැෂන් ගැලපෙනවද, ඒ දේවල් බලලා තමයි ඔයා ලස්සනට අඳින්න ඕනේ. ඒ වගේම තමයි ඔයා අඳින ඇඳුමට ගැලපෙන විදිහට ලස්සන ජුවලරීස් දාන්න පුළුවන්, වොච් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් කරන්න පුළුවන්. මේ වගේ ඇක්සසරිස් දාන එකනොත් ඔයාගේ ආකර්ෂණය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයාට පුංචි මේකප් එකක් උනත් දාන්න පුළුවන් ඔයා යන ගමන අනුව. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති අපි ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න නම් අපේ බාහිර පෙනුම ගොඩක් බලපානවා කියලා. අපි අඳින පළඳින විදිහ, කතා බහ කරන විදිහ බලපානවා කියලා. දෙවෙනි කාරණේ විදිහට තමන්ගේ ඉරියව් හොඳ ෆෝස්චර් එකකින් අපි ඉන්න ඕනේ. අපි හැසිරෙන විදිහ, කතා බහ කරන විදිහ, මේ හැම දෙයක්ම බලපානවා අපේ ආකර්ෂණීය භාවය වැඩි වෙන්න. අපි කෙනෙක් එක්ක කතා කරද්දී අපිට කොන්ෆිඩන්ස් නැත්නම් ඇත්තටම ඒක ආකර්ෂණීය නැහැ. අපි ඉන්න ඉරියව්වත් නිකන් අර කුදු වෙලා වගේ ඉන්නවා නම් ඒකත් ආකර්ෂණීය නැහැ. අපි ලස්සනට කෙලින් ඉන්න ඕනේ. අපේ උරහිස් මෙහෙම කෙලින් තියාගෙන අපි ඉන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි අපේ කොන්ෆිඩන්ස් එක උනත් වැඩි වෙන්න ගොඩක් උදව් වෙනවා අපි ඉන්න ඉරියව්ව. අපි අඳින ඇඳුමක් උනත් ලස්සන වෙන්නේ නැහැ අපි හොඳ ෆෝස්චර් එකකින් ඉන්නේ නැත්නම්. අපි නිකන් අර මෙහෙම නැමිලා වගේ මෙහෙම ඉන්නවා නම් ඇත්තටම ඒ ඉරියව්ව ගොඩක් කැතයි. අපි අඳින ඇඳුමක් උනත් ලස්සනට පේන්නේ නැහැ. අපේ ෆිගර් එක උනත් ලස්සනට පේන්නේ නැහැ. අපි නිකන් කුදු වෙලා වගේ ඉන්නවා නම්. ඒ නිසා ඔයාලා නිතරම බලා ගන්න ඕන දෙයක් තමයි ඔයා හොඳ ෆෝස්චර් එකකින් ඉන්න එක. තව කෙනෙක් ඔයාව දකින්නකොට අනේ මටත් එයා වගේ වෙන්න තිබුණා නම් කියලා හිතන විදිහට ඉන්න මේ ඉරියව්වත් ගොඩක් බලපානවා. ඉතින් අපේ ආකර්ෂණීය බව ගොඩක් වැඩි කරන දෙයක් තමයි මේ අපි ඉන්න ඉරියව්ව. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ වගේ පුංචි දේවල් වලින් තමයි අපේ ආකර්ෂණීයත්වය ඇති වෙන්නේ. ඊළඟ කාරණේ විදිහට අපේ මේ කොණ්ඩේ පිළිවෙලට
පිරිසිදුව ලස්සනට තියෙන එක අපේ පෙනුමට ගොඩක් බලපානවා. ඉතින් ඔයාලා දන්නවා ඇති අපේ මේ කොණ්ඩේ කියන්නේ අපේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක්. කලර් කරද්දී, කර්ල් කරද්දී, ස්ට්‍රේට් කරද්දී, ලේයර්ස් කපද්දී මේ හැම දෙයකින්ම අපි වෙනස් පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒ වගේම තමයි අපේ කොණ්ඩේ ලස්සනට පිළිවෙලකට තියෙන එකෙන් අපේ පෞරුෂත්වය උනත් ගොඩක් වැඩි වෙනවා. ලස්සන හෙයර් ස්ටයිල් එකක් දාලා අපේ කොණ්ඩේ ලස්සනට තියාගෙන ඉන්නවා නම් අපි තව කෙනෙක්ට ගොඩක් ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔයාලට ආකර්ශනීයව ඉන්න පුළුවන් ඊළඟ දේ තමයි නිරෝගීකම කියන්නේ. ඉතින් සෞඛ්‍ය සම්පන්නව මානසිකව අපි නිරෝගීව ඉන්නවා නම් අපි ගොඩක් ආකර්ශනීය බවට පත් වෙනවා. තමන්ගේ ශරීර සෞඛ්‍යයට මුල් තැන දීලා මානසික සුවයට මුල් තැන දීලා අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි නිරෝගීව ඉන්න පුළුවන් වෙන පුරුදු අපි පුරුදු කරගන්න ඕනේ. ඉතින් ඔයා හොඳට වතුර බොන්න ඕනේ, එක්සර්සයිස් කරන්න ඕනේ. ඒ වගේම තමයි යෝගා වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හොඳ පෝෂ්‍යදායී ආහාර ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි පළතුරු හොඳට කන්නත් ඕනේ. ඊළඟ කරුණ විදිහට තමන්ගේ අත් පාවල ඇඟිලි සහ නියපොතු. ඉතින් ගොඩක් දෙනෙක් මේ දේවල් ගණන් ගත්තේ නැති වුණාට අපි මේ ඇඟිලි සහ නියපොතු අපි පිරිසිදුව පිළිවෙලකට තියාගෙන ඉන්න ඕනේ. හරි වෙලාවට අපේ නියපොතු වැඩියෙන් වැවිලා තියෙනවා නම් ඒවා කට් කරලා පිරිසිදුව තියාගෙන ඉන්න ඕනේ. අපේ මේ ඇඟිලි සහ නියපොතු අපේ පිරිසිදුව තියාගෙන ඉන්නවා නම් ඒක ඇත්තටම හරිම ආකර්ශනීයයි. ඉතින් තව කෙනෙක් අපේ මූණ දිහා බැලුවහම මූණ ගොඩක් ලස්සනයි. හැබැයි අපේ අත් කකුල් නියපොතු දිහා බැලුවහම ඒවා කිසිම පිළිවෙලක් නැතුව පිරිසිදුකමකට නැතුව තියෙනවා නම් ඇත්තටම අර ලස්සන කැපිලා යනවා ඔයාගේ අත් කකුල් වල නියපොතු සහ ඇඟිලි දැක්කහම. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් පිරිසිදුව තියාගෙන ඉන්න ඕනේ. ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් මෙන්න මේ දේවලුත් ගොඩක් වැදගත්. ඊළඟ කාරණේ විදිහට තමන් ගැන විශ්වාස කිරීම. ඉතින් තව කෙනෙක්ට ඉතා ඉක්මනින් ආකර්ශනීය වෙන්න පුළුවන් දෙයක් තමයි තමන්ට ආත්ම විශ්වාසය තියෙන එක. තමන් ගැන තමන් දන්නවා නම් තමන්ට තමන්ම විශ්වාස නම් ඒක ගොඩක් ආකර්ශනීය දෙයක්. තමන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න අනිත් අය ඉදිරියේ තමන් පසුබට වෙන්න යන්න එපා. ඒ වගේම තමයි තමා වෙන්න පොඩ්ඩක්වත් බය වෙන්න යන්නත් එපා. ඊළඟ කාරණේ තමයි සුවඳට ඉන්න. ඉතින් දවස පටන් ගද්දී ඔයා වොෂ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි දවස ඉවර වෙද්දී ඔයාට හොඳ වොෂ් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරලා ඔයා ලස්සනට පිරිසිදුව සුවඳට ඉන්න එක ගොඩක් ආකර්ශනීය දෙයක්. අපි දවසට දෙපාරක් අනිවාර්යයෙන්ම දත් මදින්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් හොඳ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි හොඳ ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ පෞරුෂත්වය වැඩි කරන ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම තමයි ඔයා හොඳ පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා නම් තව කෙනෙක් ඔයා දිහා හැරිලා බලන තත්ත්වයට පත් වෙනවා. මොකද ඔයාගේ ළඟින් එන ඒ ස්මෙල් එකට. ඒ වගේම තමයි ලස්සනට පිරිසිදුව පිළිවෙලකට පෞරුෂත්වයේ පවත්වගෙන ජීවත් වෙන එක තමාම වෙලා ජීවත් වෙන එක තමයි මේ ආකර්ශනීයත්වය වැඩි කරන දේවල්. ඊළඟ කාරණාව තමයි තමාගේ ඇටිටියුඩ් එක. ඇටිටියුඩ් එකක් පවත්වාගෙන යන එක ගොඩක් වැදගත්. තමාට අවශ්‍ය දේවල් විතරක් කතා කරන්න, අනවශ්‍ය දේවල් කතා කරන්න යන්න එපා. හැම වෙලේම ධනාත්මක දේවල් ලෝකයට මුදා හරින්න ඕනේ. හැම වෙලේම නෑ බෑ කියාගෙන ඉන්න එපා. ඒකේ කිසිම ආකර්ශනීයත්වයක් නැහැ. ඔයා ඉන්න විදිහෙන්, කතා බහ කරන විදිහෙන්, ඔයා හැසිරෙන විදිහෙන් මේ හැම දෙයකින්ම තීරණය වෙන්නේ ඔයා ආකර්ශනීයද නැද්ද කියන දේ තමයි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ දේ තමයි විහිළු තාලු කරලා hina වෙලා සැහැල්ලුවෙන් ඉන්න එක. ඉතින් ඔයා හැම වෙලේම බුම්මගෙන ඉන්නේ නැතුව hina වෙලා විහිළුවක් කරලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ පෙනුම උනත් ගොඩක් ලස්සන වෙන්නේ. තව කෙනෙක්ට ඔයාව ගොඩක් ආකර්ශනීය වෙන්නේ මේ වගේ හිනාවේ. තමන් ගැන දන්නවා නම්, තමන් යා යුතු පාර දන්නවා නම් ඇත්තටම කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ.
කිසිම වෙලාවකදී ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔයා hina වෙලා සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. මොකද අපි මේ hina වෙලා සැහැල්ලුවෙන් ඉන්න එක පිටින් බලන කෙනෙක්ට ගොඩක් ආකර්ශනීය දෙයක්. ඔයා බුම්මගෙන කිසිම හිනාවක් නැතුව ඉන්නවා කියන්නේ ඒක කිසිම ආකර්ශනීයත්වයක් නැහැ. ඔයාගේ පෙනුම උනත් කැත වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි ඔයා ඒ විදිහට ඉන්නවා නම්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම hina වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනේ. මැනර්ස්. ඉතින් තමන් හැසිරෙන විදිහ තැනකින් තැනකට යනකොට ගොඩක් වෙනස් වෙනවා. ඉතින් අපි ගෙදර ඉන්න විදිය නෙවෙයි අපි තැනකට ගියාට පස්සේ හැසිරෙන්නේ, කතා බහ කරන්නේ. ඉතින් සුදුසු තැනට හැසිරෙන්න, කතා බහ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් අද සමාජයේ හැටියට මේ මැනර්ස් කියන දේ ගොඩක් වටිනවා අපිට සමාජයේ ඉහළට යන්න. ඉතින් ඔයත් තැනට සුදුසු විදිහට හැසිරෙන්න, කතා බහ කරන්න. ඉතින් මේ දේවල් මගිනුත් ඔයා ගොඩක් ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත් කරනවා. හරි guys, ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. ඉතින් මම ඔයාලත් එක්ක කරුණු 10ක් ෂෙයා කරගත්තා. ඉතින් ඔයාලා ළඟත් මේ පුරුදු තියෙන්නේ නැති, එහෙමත් නැත්නම් මේවා තිබුණේ නැත්නම් ඔයාට ඒ පුරුදු වගේ ජීවිතයට ලං කරගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වැදගත් ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත් වෙන එක. ඉතින් ගෑනු ළමයි විදිහට ඒක ගොඩක් විශේෂ දෙයක්. මොකද කතාවටත් කියනවනේ ගෑනු ළමෙක් ඉන්න ඕනේ මලක් වගේ කියලා. ලස්සනට පිරිසිදුව පිළිවෙලකට ඉන්න එක ගෑනු ළමයෙකුට ගොඩක් වැදගත්. ඉතින් අපිට මේ වගේ පුංචි දේවල් වලින් තමයි අපි ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ගන්න ලැබෙන්නේ නැති කියලා ඔයාගේ ජීවිතේට. ඉතින් ඔයාලා මගේ channel එක තාමත් බලන්නේ subscribe නොකරන subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වුණා නම් like එකකුත් දාන්න. ඔයාලව මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින්ම හම්බෙන්නේ නම් ගිහින් එන්නම්. bye.